අකුසල් කරොත් තිරිසන් අපායට යනවා. මස් මාළු කෑවොත් ඒ මසේ ණය ගෙවන්න තිරිසන් අපායට යන්න වෙනවා. ඔක්කොටම කලින් අත උස්සන්නකො පන්සේ ගන්න අපේ පින්වන්ත බෞද්ධයෝ ටික. ගන්නත් උඩට මේල්ද මෙහෙම. පාද්දාන කිව්වේ නෑ. ඕම අත උස්සන් ඉන්න ගමන් කරවල විතර උඹලකඩ මස් මාළු පිළිහුඩු මොනාම හරි දෙයක් කනවා නම් අත පාද්දාන්න. හරි කන්න නැති අයත් පාද්දාන්නකො. ලොංගානට අත්විසුන අපි පන්සිල් ගන්නවා. අපි නම් පන්සිල් කඩන්නේ මස් මාළු කරවල විතර කනවාද කියලා අහම අත් 3ක් 4ක් 5ක් ඉතිරි. අනිත් ඔක්කොම පල්ලෙහා. මට ප්‍රශ්නයක් තියෙනවා. පන්සිල් ගන්න ගමන් කොහොමද මස් මාළු කෑවේ? මස් මාළු කෑවම පන්සිල් පද 5 කැඩෙන්නේ නැද්ද? ප්‍රශ්නයක්. මොකද්ද පළවෙනි ශික්ෂාපදේ? හයියෙන්. අර්ථය පණ ඇති කිසිම සතෙක් මරන්නේ නැහැ. මරන්න අනුබල දෙන්නේ නැහැ. වර්ණනා කරන්නේ නැහැ. ඔය අය මදුරුවා හැර වෙන කිසිම සතෙක් මරන්නේ නැතුව ඇති. හැබැයි මස් කන්න ඕනි වෙච්ච ගමන්, මාළු කන්න ඕනි වෙච්ච ගමන්, හාල් මැස්සෙක් කරවලෙක් කන්න ඕනි වෙච්ච ගමන් කඩේට ගිහිල්ලා මට මෙන්න මේ ප්‍රමාණයෙන් මස් ඕනි, මාළු ඕනි, හාල් මැස්ස ඕනි, කරවල ඕනි කියලා ඉල්ලුවද නැද්ද? ඔබ ඉල්ලන මස් කිලෝ එක මස් කඩකාරයා දෙන්නේ ගහෙන් කඩලාද? ඔබ ඉල්ලන හාල් මැස්ස කිලෝ එක දෙන්නේ මස් කඩකාරයා ගහෙන් කඩලාද? නෑනේ. එන ඒ ටික හම්බෙන්නේ කොහොමද? ඉල්ලන මස් කිලෝ එක ලැබෙන්නේ කොහොමද? සතා බැරිලා. කුකුලා මල්ල තමයි මස් කිලෝ එක දෙන්නේ. හාල් මැස්ස ගොඩට අරගෙන තමයි හාල් මැස්ස කිලෝ එක දෙන්නේ. කරවලයා ගොඩට අරගෙන වෙල්ලා තමයි කරවල කිලෝ එක දෙන්නේ. එන ඔය වක්‍රාකාරව සම්බන්ධ වෙන්නේ නැද්ද? අනුබල දීලාද නැද්ද? ඔය අය කන් නැත්තම් සතෙක් මැරෙන්නේ නැහැ. ඔය අය කන නිසායි සත්තු මැරෙන්නේ. දැන් මෙහෙම කියන්නම්කෝ. මේ ගමේ ඉන්න මේ දායක මහතුරු ඔක්කොමලා, මේ උපාසකම්මල ඔක්කොමලා මස් මාළු කනවා. අන්න ඒක නිසා මම මේ ගමේ මස් කඩයක් ඕපන් කරනවා. මස් කඩයක් දානවා. අද මගේ පළවෙනි දවස. අද මගේ බිස්නස් එකේ මුල් ආරම්භක දිනේ. මම අද කුකුළු පහක් තියාගෙන ඉන්නවා. මේ පහ විකිනෙයිද? විකිනෙන්නේ නැති වෙයිද? විකිනෙනවා. ඇයි විකිනෙන්නේ? ඔක්කොමලා කනවා. එහෙනම් මගේ බිස්නස් එක හොඳයිද නරකයිද? හොඳයි. බිස්නස් එක ලාභයි. එතන මම මෙතන කීයක් තියයිද? 10යි. ඒ 10 විකිනෙනවා. අනිත් 20යි. ඒ 20 විකිනනවා. දවසින් දවස මගේ බිස්නස් එක සරු වෙනවා. මගේ බිස්නස් එක සරුනේ ඔය අය මස් කන්න නිසා. ඔන්න දැන් මේ අය මස් කන්නේ. කාගෙන්ද බණ අහලා මේ අය කවුරුත් මස් කන්නේ. මම මේ මස් කඩයක් දාන් ඉන්නවා කුකුළු පහකුත් තියාගෙන විකිනෙයිද? ඇයි විකිනෙන්නේ නැත්තේ? කන්නේ. හෙට ඒ පහම තියන් ඉන්නවා. විකිනෙයිද? ඒත් නෑ. අනිත් ඒ පහම තියන් ඉන්නවා. මස් ටික විසික් කරන මට එළවලු කඩයක් දාගන්න වෙනවද නැද්ද? වෙනවා. ඕක හරියට මෙහෙණි ආරාමෙට පනා කඩයක් ඕනේ නෑ වගේ. මොකද්ද? මෙහෙණි ආරාමෙට පනා කඩයක්
ඕන්නේ. ඇයි ඕන්නේ නැත්තේ? කිස් නෑ. එනම් මස් කන්නේ නැති මිනිස්සයාගේ ප්‍රාණඝාතයට අනුබල දීමක් වෙන්නේ නෑ. මස් කන මිනිස්සයාටින් අනුබල දීම වෙන. එනම් මස් කාපෝය හැමෝම පළවෙනි එක රැක්කද කැඩුවද? කැඩුවා. හැබැයි පන්සිල් ගත්තා බලන් ගියාම කැඩිලා. දෙවෙනි එක මොකද්ද? හයියෙන්. එච්චරද? අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අර්ථය අන්සතු දෙයක් හොර හිතකින් ගන්න අනිත් කෙනාගේ අකමැත්තෙන් කිසිම දෙයක් ගන්නෙ නැහැ. මිනිස්සෙක්ගේ මකණයක් ගත්තොත් හොරකම. මිනිස්සෙක්ගේ ඉඩමේ තියෙන මල් පැලයක් උස්සන් ගියොත් හොරකම. තිරිසන් අතා ඉන්න කුකුලගේ මස් ටික ගත්තොත් ඒත් හොරකම. ඒ කුකුල මස් ටික දෙන්නේ කැමැත්තෙන්ද? හැබැයි අපි හිතන් ඉන්නා නෑ මිනිස්සුන්ගේ දෙයක් ගත්තොත් විතරයි හොරකමක් ඉන්නේ. තිරිසන් සතාගේ වැඩ ගත්තට ප්‍රශ්නය නෑ කියලා හිතන් ඉන්නවා. වැරදි. තිරිසන් සතාටත් පණ තියෙනවා මිනිස්සයාටත් පණ තියෙනවා. අපි අපේ මස් ටික දෙන්නේ නෑනේ කැමැත්තෙන් කාටවත්. ඒ වගේමයි තිරිසන් සතා. එයාත් කැමති නෑ එයාගේ පණ ඇති කරගන්න. එයාත් කැමති නෑ එයාගේ මස් ටික කාටවත් දෙන්න. එහෙනම් අපි එයාගේ කැමැත්තෙන්ද මස් ටික අරගෙන චිකන් කියලා රස කර කර තලු මර කෑවේ. මාළුවගේ කැමැත්තෙන්ද එයාගේ මස් ටික අරගෙන තලු මර කෑවේ. ඈ කැමැත්තෙන්ද? එහෙනම් එයාලා අපිට මස් දීලා තියෙන්නේ කැමැත්තෙන්ද? කැමැත්තෙන්ද? නෑනේ. අකමැත්තෙන්. එහෙනම් අර සතාගේ මස් ටික අපි අකමැත්තෙන් ගත්තනම් දෙක රැකිලාද කැඩිලාද? ඔයාලට මස් කන්න හිටිච්ච ගමන් මාළු කන්න හිටිච්ච ගමන් මොන කුකුල්ලුද මොන මාළුද ගේ ඉස්සරහා කුස්සිය පැත්තට ඇවිල්ලා සද්ද දැම්මේ පොර කෑවේ. මතුන් බණ්ඩාර වගේ සත්තු කිව්වා දෙක කඩු පහරින් මගේ ගෙල සිඳලා මගේ මස් ටික ගන්න කියලා. නෑනේ. හරි කැමැත්තෙන් දාවේ. හරක් ටික කැමැත්තෙන් දාවේ. මස් ටික දෙන්න. ඌර ටික කැමැත්තෙන් දාවේ මස් ටික දෙන්න. මාළු ගොඩට කැමැත්තෙන් ආවද මස් ටික දෙන්න. කුකුල කිකිලෝ කැමැත්තෙන් ආවද මස් ටික දෙන්න. කැමැත්තෙන් ආවද තමන්ගේ පැටියව දෙන්න. ආවද? කිකිලියම කැමැත්තෙන් ඇවිල්ලා හට්ටියටම බිත්තරේ දාලා යනවා තම්බගෙන කන්න මට මොකෝ කියලා. එහෙම වෙනවා. නෑ එහෙම ඉන්නේ. එන කැමැත්තෙන් ගියාලා දීලා තියෙන්නේ. එන අපි හොරකම් කළාද නැද්ද? හොරකම් කළා. එහෙනම් දෙක රැකිලාද? නෑ දෙක ඇන්නේ. කැඩිලා. ඒක කියන්න ලැජ්ජයි. දෙක කැඩිලා.